හරි අපි දැන් ගිහින් බලමු chart එක මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. right chart එකට ආවා. හරි මම gold එක නම් පෙන්නන්නම් ඔයාලට forex එක මුලින්ම. අපි යම් පො time frame එකකට. සාමාන්‍ය අපි gold forex gold එහෙම කරද්දී අපි ලොකු time frame එකක trade කරන අඩුවේනේ. හරි මේ 15 minute chart එකකින් තාම indicator load වෙන ගමන් මම signal පොඩ්ඩක් අවුල්. එතකොට right මෙන්න මේ විදිහට table එකක් හම්බ වෙනවා trend එක තියෙන පැත්තට. හරි 15 minute එකේ මේලා signal එකක් නැහැ. running signal එක මේ වෙලාවේ නැහැ. තිබ්බොත් මෙතනින් පෙන්නනවා. හරි මේ තැන් වල signal තිබිලා තියෙනවා. අපි මේ වෙලාවේ නැතිව පෙන්නන්නේ නැහැ. එහෙම තිබ්බනම් අර zone තියෙනවනේ. අනේ zone ටික මේ හැමතැනම පෙන්නන නිසා chart එක කියලා තමයි අයින් කරලා තියෙන්නේ. හරි last signal ටික විතරයි පෙන්නන්නේ. අපි දැන් 5 minute එකේ right 5 minute එක බලන signal එක මෙන්න මෙතනින් තමයි signal එක දීලා තින්නේ. මේ zone touch වෙනවා. මෙතන retrace කරනවා මේ trade signal එක දීලා තියෙනවා. බලන්න target වලට ගිහින් තියෙනවා. හරි මේ වගේ තමයි SL එක හම්බෙන්න මම එකක් දාලා පෙන්නන්න. මෙන්න මේ විදිහට SL එක හම්බෙන්න මෙතනින්. හරි මෙන්න මේ වගේ SL එක හම්බ වෙනවා ඉතින්. ඒතර සාමාන්‍ය pips එකකින් තියෙන 49ක් වගේනේ. සමහර තැන් වල ready තැන් තියෙනවා. හරි එතකොට මේ විදිහට හම්බ වෙනවා. SL එක මෙතන දාගෙන අපි බලන්න කොච්චර profit එක ගන්න තිබ්බද කියලා මේ trade එක දාලා තිබ්බනම්. එක TP එකෙන් කොහමද මේ target ගිහින් තියෙන්නේ? එක TP එකෙන් දෙන්නේ. ඒතර මෙතන TP book කරගෙන TP profit එක book කරගෙන break even කරලා ටික profit එකක් ගත්තත් ඔයාලා මේක ගන්න තිබ්බා. layers ගහ ගන්න ඕනේ. ඒත් මෙතනින්ම ගහ ගන්න තිබ්බා උඩින්ම. හරි එතකොට ඒකයි අපි දැන් යන් 3 minute එකක් ගිහින් බලමු. 5 minute එක නැගින්නේ. යම් 3 minute එකට. හරි 3 minute signal එකක් දීලා තියෙනවා. last signal එක මෙතනින් තියෙනවා. හරි මෙතනින් sell signal එකක් තමයි දීලා තියෙන්නේ. බලන්න profit ලා දෙන තියෙන විදිය. එක TP එක ඉස්සෙල්ලා හම්බෙන්නේ. හරි මේක මෙහෙම හම්බ වෙනවා. මේ gold එකේ. හරි එතකොට දැන් අපි ගිහින් බලමුකෝ BTC එකේ future වල spot වල හම්බෙන්නේ නැහැ. spot කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ chart එක වෙනස් වෙන්නේ නැහැ දෙකේ එහෙම කරා කියලා. ලොකු වෙනසක් නැහැ chart වල. හරි මේ scalp ගහන්නත් මේක හරි ගොඩක් හොඳයි. මේ scalp ගහන්න පුළුවන් මේ 3 minute chart එකේ. මම ලොකු time frame එකකින් පෙන්නන්නම්. වන්නාවයන් අපි right අපි වන්නාවේ ඉන්නේ. බලන්න signal ටික last signal දෙකක් තියලා මෙතන තියෙනවා. බලන්න profit වල තියෙන විදිය targets වල ගිහින් තියෙනවා. එකට දෙකක් තියෙනවා RR එක. ඉතින් ඒ වගේම තමයි සිග්නල් එකක් ආපුවාම මෙන්න මේ විදිහට මෙසේජ් එකක් එනවා. මෙන්න මේ අදාළ කො ඉන්නේ මේ ටයිම් එකේ මේ ටයිම් ෆ්‍රේම් එකේ සිග්නල් එකක් තියෙනවා මෙසේජ් එකක් එනවා. හරි මේ විදිහට මෙසේජ් එකක් එනවා. අපි දාලා ඒසීනේ. ඔතෙන් ක්‍රිප්ටෝ වල අපි group එක. ඒතකොට මේ තියෙන්නේ forex වලට. හරි මෙතනින් gold එහෙමත් තියෙන gold තියෙන currencies දෙකම තියෙනවා. හරි මේ විදිහට සිග්නල් එකක් එනවා. ඊට අමතරව student support chat group එකක් තියෙනවා. හරි student support chat group එකක් තියෙනවා. මේ විදිහට මේවා students live profit පෙන්නන්නේ මගේ profit card නෙමෙයි. ගොඩක් අය කරන්නේ බොරුවට මේ විදිහට profit card පෙන්නන ළමයි ගන්නනේ. මට එහෙම නෙමෙයි long term trade කරන කට්ටිය තමයි ඕනේ. හරි ඒක නිසා students ලගේ දේවල් තමයි පෙන්නන්නේ මේ තියෙන්නේ. බලන්නකෝ මේ 10x වලින් මේ trade එක දාලා තියෙන්නේ 5428ක gain එකක් තියෙනවා. හිතන්න කොච්චර profit එකක් ගන්නද කියලා. හරි ඉතින් loss profit දෙකම අපි දාලා තියෙනවා. මොකුත් කියන්න හරි දෙකම දාන්න පුළුවන්. student support chat group එකේ තියෙන්නේ. කවුරුත් මේ විදිහට පෙන්නන්නෙත් නැහැ. මේ ළමයින්ගේම profit card තියනවා තියෙන මේ තියෙන්නේ. ළමයිම කරන දේවල් තමයි තියෙන්නේ. හරි මේ තියෙන 20x වලින් දාගත්ත මේ මෙතන බලන්න එක trade එකයි 605 gain නැත්නම් 20x වලින් එයා එක trade එකකින් 231ක් profit කරලා තියෙනවා. 231ක් කියන පොඩි ගාණක් නෙමෙයි ඉන්නේ එක trade එකයි පොඩි ගාණක් නෙමෙයි. හරි පොඩි ගාණක් නෙමෙයි වගේ profit කරලා තියෙනවා. හරි real ඒවා තමයි පෙන්නන්නේ මේ student support chat group එකකට මේක හම්බ වෙනවා join වුණාට පස්සේ මේ විදිහ support chat group එකේ තියෙන ඊට අමතරව සාමාන්‍යයෙන් අපි තියෙනවා ඊට අමතරව zoom එහෙමත් තියෙනවා. හරි නිකන් අර අලුත් ළමයෙක් එහෙම වෙලා තීරුන්නේ මොකක්ද කිව්වොත් එහෙම සාමාන්‍ය zoom එකක් දාද්දි group එකත් එක්ක තමයි දාන්නේ. ඒ දේවල් එහෙමත් තියෙනවා.
මේ විදිහට. හරි